ඊළඟට 6න් 9ක් අඩු කරන්න බෑ. මෙහෙන් එකක් ඉල්ල ගන්නවා. එතකොට 16යි 16න් 9ක් 9යි 7යි 16යි. ඊළඟට මෙතන තියෙන්නේ 5යි. 5න් 7ක් අඩු කරන්න බෑ. මෙහෙන් එකක් ඉල්ල ගන්නවා. එතකොට 15න් 7ක් 7යි 8යි 15යි. දැන් මෙතන තියෙන්නේ දෙකෙන් එකක් මෙහාට දුන්නින්ද 1යි. එකෙන් බිඳුවක් 1යි. එකෙන් එකක් අඩු වුණාම බිඳුවයි. එතකොට අපිට මෙන්න මෙහෙම උත්තරයක් ලැබෙන්නේ මෙන්න මේ සංඛ්‍යාවෙන් මේක අඩු කරගත්තාම. ඊළඟට මේ ලඝු කොටස මේකට එකතු කරන්න එපා. මෙන්න මේ ව්‍යුති තියෙන කොටස. එක කරන්නේ මේ විදිහට. මෙන්න මේ පූර්ණාංශය දශමාංශය වෙන් කරනවා. එතකොට මෙතන එන්නේ ව්‍යුති 1 ධන 0.669 4.6 කියලා. දැන් මේ දශම කොටස් දෙක එකතු කරලා අවසානයේ තමයි මේ පූර්ණාංශය එකතු කරගන්නේ. එතකොට මෙතනින් ලැබෙනවා ලඝු x සමානයි මේක එකතු කරගත්තාම 8යි 6යි 14න් 4යි එකක් ඉතිරි 8යි 4යි 12න් 2යි එකක් ඉතිරි 9යි 9යි 18න් 8යි එකක් ඉතිරි 7යි 8යි. එතකොට මෙතන බිඳුවයි මෙන්න මේ සංඛ්‍යා දෙක එකතු කරපුවම මෙහෙම උත්තරයක් එනවා. ඒකට එකතු කරන්න ඕන තව ව්‍යුති එකක්. එතකොට සම්පූර්ණ ලඝු x වල ප්‍රකාශනයේ උත්තරේ ලැබෙනවා ව්‍යුති 1.8යි 8යි 2යි 4 කියලා. දැන් මේ ආවේ ලඝු x ලාගේ. දැන් අපිට මේ උත්තරේ අපි මේකේ එන සුළු කරපුවාම එන උත්තරේ ගන්න x කියලානේ. ඒ හින්දා අපි හොයාගන්න ඕනේ දැන් x තනි කර ගන්න ඕන. ඒ හින්දා ලඝු පද එහා පැත්තට ගෙනියනවා. එතකොට ඔන්න x තනි වෙනවා. තනි වෙලා ලඝු එහාට යනකොට ඇන්ටිලොග් වෙනවා. ඇන්ටිලොග් ව්‍යුති 1.8යි 8යි 2යි 4 කියලා ලැබෙනවා. දැන් මේක x තනි කරන්න මේ ව්‍යුති එක ලියා ගන්නවා 10 පළවෙනි බලයේ 10 ඍණ 1 වෙනි බලයේ කියලා. ඊළඟට අපි මෙන්න මේ 88යි 24 තියෙන තැන ලඝු පොතෙන් හොයන්න ඕන. 88යි 24 තියෙන තැන. හරි. ලඝු පොතේ මැද ඉලක්කම් ගොඩේ බලාගෙන යනකොට 88යි 24 නේ අපිට අවශ්‍ය වෙන්නේ. නමුත් 88යි 24ක් නෑ. හැබැයි 88යි 25 තියෙනවා. ඊට කලින් 20 තියෙනවා. හරි. අපි මෙහෙම කරනවා. දැන් 88යි 20 තියෙන්නේ මෙතන 88යි 20 තියෙනවා කීයද 76 2. එතකොට මේ 76 2 කියන උත්තරේ තියෙනවා 76 2 තියෙනවා 88යි 20 24 වෙන්න තව 4ක් මදිනේ. මෙන්න මේ 4ක් තියෙන්නේ 7 මධ්‍යන්තරේ 7. එතකොට අපිට මේකේ උත්තරේ ගන්න පුළුවන් 76 2 7 කියලා. එතකොට 76 2 7. එතකොට මේක තමයි මෙන්න මේ තියෙන උත්තරේ ප්‍රතිලඝු ගණකේ වෙන්නේ. හරි. දැන් ප්‍රතිලඝු ගණකේ හෙව්වට පස්සේ හැම වෙලාවෙම මේකෙන්නේ විද්‍යාත්මක අංකන පොලිමක් හින්දා දශම තිත තියන්නේ මෙන්න මෙතන පළවෙනි ඉලක්කම පිටිපස්සෙන්. ඊට පස්සේ අපි මේ දශම ගතිය නැති කරන්න 10 ඍණ 1 හින්දා දශම තිත එකක් ඉස්සරහට එනවා. එතකොට x වල උත්තරේ එනවා 0.7යි 6යි 2යි 7 කියලා. මේ තමයි අවසාන උත්තරේ.